සුබ දවසක් කියලා පිළිගන්නවා සිලොන් ෆ්ලේවර්ස් YouTube channel එකට. අද අරගෙන අවිල්ලා තියෙන්නේ යෝගට් කප් කේක් හදාගන්න විදිය. මේ වගේ සොෆ්ට් එකට යෝගට් කප් කේක් හදාගන්න විදිය අපි දැන් බලමු. මුලින්ම අපි ගත්ත බිත්තර වල කහමද සුදුමද වෙන් කර ගන්න ඕන. මේකෙදි බිත්තර සුදුමද වලට කහමද පොඩ්ඩක්වත් එකතු වෙන්නේ නැති විදියට වෙන් කර ගන්න. දැන් අපි ගත්ත යෝගට් ටික වෙනම බෝල් එකකට එකතු කරගන්නවා. මෙතන අපි යෝගට් දෙකක් අරගෙන තියෙනවා. දැන් මේකට බිත්තර කහමද දෙකක් එකතු කරගන්නවා. මේකටම හොඳට හලාගත්ත පාන් පිටි වලින් කෝප භාගයක් එකතු කරගන්නවා. දැන් මේකට කෝන්ෆ්ලවර් ග්‍රෑම් 5ක් එකතු කරගන්නවා. මේකටම බේකින් පවුඩර් ස්වල්පයක් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්නවා. මේ වගේ කැට නැති වෙනකන් හොඳට මිශ්‍ර කරගන්න ඕන. දැන් අපි වෙනම බෝල් එකක් අරගෙන එකට බිත්තර සුදුමද දෙක එකතු කරගන්නවා. මේකටම සීනි මිල් සැහැඳි දෙකක්, දෙහි බිඳු කිහිපයක් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට බීට් කරගන්න ඕන. විනාඩි 5ක් විතර බීට් කරලා නතර කරලා බලන්න. මෙන්න මේ ගානට ආපුවාම ඇති. බෝල් එක මේ වගේ අනිත් පැත්ත හරවපුවාම මිශ්‍රණය ගලාගෙන යන්නේ නැති ගානට තියෙන්න ඕන. දැන් මේ හදාගත්ත මිශ්‍රණය ටික බිත්තර කහමද මිශ්‍රණයට එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕන. දැන් මේ මිශ්‍රණය බිත්තර සුදුමද මිශ්‍රණයට එකතු කරලා කලවම් කරගන්න ඕන. මේ විදියට කලවම් කරගන්න. මේ විදියට පෙරලා ගන්න. අනවශ්‍ය විදියට ගොඩාක් මිශ්‍ර කරන්න එපා. දැන් අපේ මිශ්‍රණය හරි. දැන් අපි මේ වගේ කප් කේක් ට්‍රේ එකක් අරගෙන ඒකට තෙල් ටිකක් තවර ගන්නවා. දැන් අපි හදාගත්ත මිශ්‍රණය මේකට දාගන්නවා. මේ ප්‍රමාණයන්ගෙන් කප් කේක් 8ක් හදාගන්න පුළුවන්. මේ විදිහට ටිකක් ටැප් කරගන්නවා.
දැන් මේ ට්‍රේ එක ටිකක් ලොකු ට්‍රේ එකක් උඩින් තියාගන්නවා. දැන් අපි මේ යට තියෙන ට්‍රේ එකට තද රස්නේ උණු වතුර එකතු කරගන්නවා. දැන් මේ ටික සෙල්සියස් අංශ 140 උෂ්ණත්වයෙන් විනාඩි 40ක් 50ක් අතර වෙලාවක් බේක් කරගන්න. මේ තියෙන අපි බේක් කරගත්ත කප් කේක් ටික මේ වගේ වටේ බුරුල් කරලා අපිට වෙන් කරගන්න පුළුවන්. හොඳ සොෆ්ට් එකට තියෙනවා. අපි කඩෙන් ගන්න කප් කේක් එකට වඩා මේක හරිම සොෆ්ට්. ඒ වගේම හොඳ කිරි රසක් තියෙනවා. අපි එක කඩලා බලමු. මේ වගේ ඇතුළ හොඳ සොෆ්ට් එකක් තියෙනවා. ඉතින් වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. සුබ දවසක්.